ලංකාදීප ප්‍රවෘත්තියක් වෙතට අවධානය යොමු කරමු. මේ සතියන්තයේ පත්තරවල වැඩිපුරම තිබෙන්නේ වැඩි වශයෙන්ම තිබෙන්නේ ආපදා තත්ත්වයන් පිළිබඳව. ඒ ආපදා තත්ත්වයන්ට අමතරව තවත් තොරතුරු කිහිපයක් තිබෙනවා. ආපදාවට ලක්වීම සහ ආපදාවන් වලට ලක් නොකර බේරා ගැනීම කියන කාරණාවන් පිළිබඳව මේ කාලයේදී අපිට වැඩිපුර කතා කරන්නට පුළුවන් වෙනවා. මේ තියෙන්නේ ආපදාවට ලක් වෙන්න නොදී බේරා ගැනීම සඳහා වූ ප්‍රවෘත්තියක්. අද ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ බදුල්ල පාලිත ආර්යවංශ විසින් ලංකාදීප පත්තරයට ගෙන එන්නේ. දුන්හිඳ පල්ලමේදී බ්‍රේක් නැති වෙලා පල්ලමට යන්න ගිය බසය ගල් බැම්මක හප්පා මගින් 15කගේ ජීවිත බේරයි. කැකිරාවඩිපෝවේ රියදුරුගේ දක්ෂකම ගැනයි මේ වාර්තාව. බදුල්ල සිට අනුරාධපුරේ බලා ධාවනය වෙමින් තිබූ කැකිරාවඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයක් ඊයේ උදෑසන බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ පල්ලමේ ධාවනය වෙමින් තිබියදී හදිසියේ ඇති වූ තිරිංග පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අඩි 10ක පමණ ප්‍රපාතයකට පෙරළී සිදුවීමට ගිය විශාල මාරකීය අනතුරක් රියදුරුගේ දක්ෂතාවයේ නිසාවෙන් බස් රථය ගල් බැම්මකට අල්ලා නවතා ගැනීමෙන් බස් රථය සමග මගින් පිරිස නිරුපද්‍රිතව බේරගෙන තියෙනවායි කියලා බදුල්ල පොලිසිය කියන්නේ. මෙසේ මගේ ජීවිත සමග බස් රථය මාරකීය අනතුරෙන් බේරා ගනු ලැබුවේ ගල් කිරියාගම පලාගල වේදෙනියගම පදිංචි කැකිරාව ඩිපෝවට අනුයුක්තව සේවය කරන රියදුරු ජනක තුෂාර මහතා. කැකිරාව ඩිපෝවට අයත් මේ ශ්‍රී ලංගම බස් රථය පෙරේදා අනුරාධපුරයේ සිට බදුල්ලට පැමිණ ආපසු උදෑසන 6:30ට බදුල්ලේ සිට අනුරාධපුරේ බලා ධාවනය වෙමින් තිබියදී මේ සිද්ධියට මුහුණ පාලා තියෙනවායි කියලත් වැඩි දුරටත් ඒ වාර්තාවේ දක්වා තිබෙනවා. වටිනාකම ගණනය කරන්න පුළුවන් ද ජීවිතයක. ඉතින් බස් එකේ හිටපු ඒ මගින් 15 දෙනාගේම ජීවිත බේරාගත්තු ඒ රියදුරට අපි කෘතඥ විය යුතුයි.